මම හිතන්නේ ලලිත් රත්නායකගේ මේ චිත්‍රපටිය ඊටාම නිර්මාණශීලී චිත්‍රපටියක්. ලංකාවේ විශේෂයෙන් මෑත කාලේ අපි නවරැල්ලේ සිනමාවක් ගැන කතා කරනවා. පසුගිය අවුරුදු 7-8ක පමණ කාලයක් තිස්සේ මේ නවරැල්ලේ ඊටාමත්ම නිර්මාණශීලී චිත්‍රපටියක්. විශේෂයෙන් රංගනය, සිනමා චාරුපකරණය වගේම ඊටාමත්ම ශික්ෂිත අධ්‍යක්ෂණයක් අපිට මේ චිත්‍රපටියේ පෙනෙන සිටිනවා. මම හිතන්නේ බැරෑරුම දේ තමයි චිත්‍රපටියකින් පුළුල්ම මාතෘකාවක් වෙච්ච කතා කරන්න තියෙන රාජ්‍ය විකාශනය පිළිබඳව කතා කිරීම මම හිතන්නේ ඊටාම අසීරු දෙයක්. ඒ අසීරු කාර්යය ඊටාම සිනමාත්මකව ඊටාම නිර්මාණශීලීව ඉදිරිපත් කරලා තියෙනවා ලලිත් රත්නායක. මම හිතනවා ලංකාවේ ප්‍රේක්ෂකයෝ මේ වගේ චිත්‍රපටි පහුගිය කාලේ ගොඩක් චිත්‍රපටි බැලුවා. විශේෂයෙන් ලලිත්ගේ මේ චිත්‍රපටිය මම හිතනවා සිනමාත්මක කියවීමක් සඳහා ඊටාම හොඳ චිත්‍රපටියක්. මම හිතනවා සියලුම ප්‍රේක්ෂකයන්ට ඒ වගේම විශේෂම ආරාධනා කරනවා සිනමාත්මක අත්දැකීමක් ලබන්න කැමති අයට මේ චිත්‍රපටය ඇවිල්ලා සිනමා ශාලාවක බලන්න කියලා.